දැන් වෙලාව රාත්‍රී 9යි. කොහොමද ඉතින් කට්ටියම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අපි ගිය සතියේ කිව්වා වගේම මේ සතියේත් Vocal Force Night Show එක අරගෙන ඔයාලගේ ගෙදරට ආවා. අද මාත් එක්ක මේ වැඩසටහන කරන්න එකතු වෙනවා අපේ Vocal Force පවුලේ අලුත්ම පුංචිම සමාජිකයා හිරුෂ මින්දුල. අපි යත් එක්ක යන් අපේ මාතෘකාවට. ඔයාලා හැමෝටම තියෙනව නේද පුංචි කාලයක් කියලා එකක්. ඒ පුංචි කාලේ ඉන්න පුංචි ළමයි හරියට මල් වගේ. ඔයාලා අහලා තියෙනවනේ එහෙම කතාවක්. නැති වෙන්න නම් විදියක් නැහැ. මං හිතනවා ඔයාලත් ඒ කතාව අහලා ඇති කියලා. ඒ පුංචි ළමයිගේ හිත හරිම පිවිතුරුයි. හරිම පවිත්‍රායි. ඒ වගේම හරිම ආදරණීයයි. ඒ පුංචි හිත වෛරය, තරහව කියන දේවල් දන්නේවත් නැතුව ඇති. අපි වහගෙන ඉන්න ඔයාටත් මතකද ඔයාගේ ළමා කාලේ? අපි චුට්ටක් කතා කරමු අන්න ඒ ගැන. ඔව් අයියේ. නිදහස එළියට දුවලා ගිහිල්ලා හිතේ හැටියට සෙල්ලම් කරන්න පුළුවන් එකම කාලය තමයි මේ ළමා කාලේ. අපි හැම වෙලාවෙම බලන් ඉන්නේ කොයි වෙලාවෙ හරි පොත් ටික පොඩ්ඩක් පැත්තකට කරලා යාළුවෝ ටිකත් වට කරගෙන මොකක් හරි සෙල්ලමක් කරන්න. මේ නිදහස අපිට අපේ ජීවිතේ කවදාවත් ආයෙ ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දාම අපි හරිම ලොබයි එක තප්පරයක් උනත් නැති කරගන්න. හිරුෂය, ඔයා ඔයාගේ ළමා කාලේ ගත කරන්න කැමතිම කොහොමද? ඒ කියන්නේ ඔයා ඔයාගේ පුංචි කාලේදී කරන්න වැඩිපුරම කැමති මොකක්ද? ඇත්තටම අයියේ මම නම් මගේ ළමා කාලේ ගොඩක්ම ගත කරන්න කැමති යාළුවොත් එක්ක. අයියේ ඔයාට පුංචි කාලේට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔයා මොකද කරන්නේ? මම විතරක් නෙමෙයි මේ කාලේ වැඩි හිටි තරුණ ඔක්කොම හිතනවා අනේ මටත් මගේ පුංචි කාලේට යන්න තිබ්බනම් කියලා. ඔව් අයියේ මේ පොඩි කාලේ හරිම සුන්දරයි. ගොඩක් මතක වලින් පිරුණු තැනක්. ඇත්තටම අපිටත් දැන් තමයි තේරෙන්නේ ඒ දවස්වල අපි හැමෝම අනේ ඉක්මනට ලොකු වෙන්න තිබ්බනම් කියලා මග බල බල හිටියට ටික ටික වැඩි හිටි වුණාට පස්සේ තමයි තේරෙන්නේ අනේ ආයෙත් පොඩි කාලේට යන්න තිබ්බනම් කියලා. හැබැයි ඉතින් අහලා තියෙනවද මෙහෙම කතාවක්? ඕනෙම වැඩි හිටියෙක්ගේ ඇතුලේ පුංචි ළමයෙක් ඉන්නවා. ඉතින් වයස ගියා කියලා ඔයාගේ ඇතුලේ ඉන්න පුංචි ළමයාව හානියක් නොකර බලා ගන්න පුළුවන් නම් ඔයාට මට අපි හැමෝටම පුළුවන් හැමදාම පුංචි ළමෙක් වගේ සතුටින් ඉන්න. එහෙනම් අදට අපි Vocal Force Night Show එකෙන් සමු ගන්නවා. ලබන බදාදත් මේ විදියම තවත් අලුත් මාතෘකාවක් එක්ක අපි එන්නම් ඔයාලගේ ගෙදරට. ලබන සතියේත් අපි එනකන් පරිස්සමට ඉන්න. මතක් කරලා අපේ YouTube channel එක subscribe කරලා Facebook page එකයි TikTok page එකයි follow කරලා තියාගන්න. ඒ වගේම අපේ WhatsApp channel එකටත් එකතු වෙන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.